නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මා පමාද මනුයුංජේත මා කාම රති සන්තවං අප්පමත්තෝ හි ජායන්තු පප්පෝති විපුලං සුඛං. හැමෝටම සම්මා සම්බුදු සරණයි. සුබ උදෑසනක් වේවා. දහමනන ටීවී නාලිකාවෙන් හිමිදිරි උදෑසන විකාශනය වෙන ධම්මචින්තා වැඩසටහනේ අද මම ඔබට කියන්නේ අප්පමාද වග්ගයේ 7 වෙනි ගාථාව. ඉතා වැදගත් අදහසක් අර්ථයක් දෙන ගාථාවක් තමයි අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ අප්‍රමාදීව කටයුතු කිරීම අගය කළා. එනිසා මේ ගාථාවෙන් කියවෙනවා හැම මොහොතේම පමාවෙන් කල් ගත කරන්න එපා. කාමේ ඇලී කටයුතු කරන්න එපා. මෙන්න මේ කාරණා දෙක අපේ ජීවිතෙන් අත්හරින්න කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. පමාව සහ කාමයේ ඇලීම. ඒ නිසා මේ ගාථාවේදී පැහැදිලි කරනවා නොපමා වූ පුජ්‍යලයා මොකද කරන්නේ? ධ්‍යාන භාවනා වඩමින් මහත් සැපයට පැමිණෙනවා. පමා වූ පුජ්‍යලයා කාමයේ ඇලී කාලය ගත කරනවා. කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත් නොපමා වූ පුද්ගලයා ධ්‍යාන වඩමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා. නිවනට සමීප වෙනවා. එනිසා අපි කළ යුත්තේ නොපමාව ධ්‍යාන භාවනාදී වඩමින් ධර්මයේ ප්‍රගුණ කරමින් අපේ ජීවිතය නිවනට යන මගට යොමු කර ගැනීම. මේ අවවාදය අද හිමිදිරි උදෑසන ඔබට ලබා දෙමින් ධම්මචින්තා වැඩසටහනෙන් සමුගන්නවා. ඔබ හැමදිනාටම උතුම්